සූර්යාගේ ඉඳලා අදාළ ග්‍රහයාට තින් සමාන දුර වශයෙන් සැලකන්නේ එමාගයයි. එපමණක් විතරක් නෙමෙයි. සමාන ග්‍රහයන් ගමන් කරන්නේ කක්ෂයන්හි සූර්යයා පිහිටා ඇත්තේ ප්‍රධාන අක්ෂ මධ්‍යම ලක්ෂයේ නොවිය හැකිය. මේ වැනි තත්ත්වයන් අපි හඳුන්වන්නේ විකේන්ද්‍රික කක්ෂයක් කියලා. මේ වගේ විකේන්ද්‍රික කක්ෂයක මධ්‍යස්ථයේ තියෙන වස්තුවට එහෙමත් නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයේ නම් සූර්යයාට ආසන්නව පවතින ලක්ෂය සූර්ය සමීපක විදිහටත් ඊට දුරින් පිහිටන ලක්ෂය සූර්ය දූරක කියලත් හඳුන්වනවා. ඉතින් මේ විදිහට අද අපේ වීඩියෝ එක අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අමතක කරන්න නැතුව යට තියෙන subscribe button එක ඔබන්න share කරන්න comment කරන්න